හෙලෝ එවරිවන් ඔයාලා ආසාවෙන් ඉල්ලපු අපේ චූටි බබාව ගේන්න ගිය බ්ලොග් එක තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔයාලා දන්නවනේ සුදු අයියා ඒ වෙද්දි ලංකාවේ හිටියේ නෑ. ඒත් ඉතින් එයාව අමතක කරන්න බෑනේ. මම මතක් කරන්න ඕන මේ වීඩියෝ එකේ පළවෙනි දවස. අපි හොස්පිටල් එකට ගිහින් ඇඩ්මිට් වෙන්න යන දවස. එදා අම්මයි මගේ මල්ලි හස්බන්ඩ්ගේ මල්ලි එයාගේ වයිෆුයි හිටියේ. ඉතින් ඉස්සලාම හොස්පිටල් එකට ගිහිල්ලා තිබුණ ඩොකියුමන්ට්ස් ෆිල් කරලා මට අඳුරන දෙන්න බැරි වුණානේ. මේ වීඩියෝස් වල මගේ අහපැත්තෙන් ඉන්නේ හස්බන්ඩ්ගේ මල්ලිගේ වයිෆ්. ඒ කියන්නේ මගේ පොඩි මස්සිනාගේ වයිෆ්. ඊට පස්සේ මාව OPD ඩොක්ටර් බලලා තමයි මාව VOG ඩොක්ටර් ළඟට යව්වේ. එතනදිත් මගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම බලලා මගේ ප්‍රෙෂර් බර ඒ හැමදේම චෙක් කරලා. ඉතින් රුහුණ හොස්පිටල් එකේ මිස් පබෝදා මිස් සුදර්ශි වගේම මීඩියා යුනිට් එකේ මිස්ටර් දමිත් ඇතුළු ක්‍රූ එකත් මම ස්පෙෂලි මතක් කරන්න ඕන. ගේම තමයි ආදරණීය නර්ස් කෙනෙක් හිටියා. නම මට මතක විදිහට මිස් සචිනි. ඉතින් මට මේ මතක නම් කිව්වේ විතරයි මම කිව්වේ. ඉතින් මගේ නෑනත් මේ වෙද්දි ප්‍රෙග්නන්ට්. මගේ අනිත් නෑනන්ට බබා ඇවිල්ලා මාසයක් යනවා. අපේ බබත් ආවහම අපේ චූටි කෙවින්නට මල්ලි ළම 3 දෙනෙක් ඩොක්ටර් ළඟට ගියා. ඔයාලා දන්නවා මේ වෙද්දි මගේ VOG ඩොක්ටර් ක්‍රිෂාන් සිල්වා. මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක පුරාවටම මට ලොකු හයියක් වුණ කෙනෙක් තමයි මගේ VOG ඩොක්ටර්. ඉතින් හැම වෙලාවකම හෙවණැල්ල වගේ මගේ අම්මා මගේ ළඟින් හිටියා. මල්ලි මගේ පවුලේ අය වගේම හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අය විශේෂයෙන් මතක් කරන්න ඕන. මගේ මස්සිනාලා දෙන්න වගේම එයාලගේ වයිෆ්ස්ලා මගේ නෑනලා දෙන්නා. එයාලවත් ආදරෙන් මතක් කරන්න ඕන. දැන් මෙතනදි මගේ ෆයිනල් ස්කෑන් එක තමයි වෙන්නේ. මින් පෙරදී අපි මේ වගේ වෙන්නේ යන්නට ඇති මේ පස්සේ මට හම්බුණ සලාම හම්බුණ රූම් එක. මේ ඉන්නේ මගේ නෑනයි අම්මයි. මේ වෙලාවේ මගේ ලොකු නෑනා මෙතන නැහැ. එයාට චූටි බබා හම්බ වෙලා මාසෙ. එයා පහවදා මගේ ළඟින්ම හිටියා. එයාව මම ඊළඟ vlog එකෙන් පෙන්නනවා. චූටි බබා මගේ ළඟට ආව vlog එකෙන්. ආද සීත සුලඟ මදහසනකන විට සිත කොළ. ඉතින් ඒ හැමෝගෙම ආදරය මැද්දෙන් මේ ගෙවෙන්නේ බබා එන්න කලින් දවස. ආද සීත සුලඟ මදහසනකන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුමට රෑ 10 ඉඳන් ෆාස්ටින්. ඒ නිසා මම 10ට කලින් මගේ ඩිනර් එක ගත්තා. හැබැයි මට රෑ 12 වෙනකම් බෙවරේජස් ගන්න පර්මිෂන් තිබුණා. ඉන්නකෝ ඔයාලට මං සුදු අයියවත් පෙන්නන්න. ඉතින් එයා ළඟ නොහිටියට එයාගේ ආදරය මගේ ළඟ තිබුණා. ඒ වගේමයි මගේ මල්ලි අම්මයි දෙන්නත් එක්කම මාත් එක්කම ළඟින්ම හිටියා. අද ඉතින් පවුලේ බාලයා පවුලේ හොරතලා විදිහට අපේ මල්ලි තන අරගෙන ඉන්න අන්තිම දවස් තමයි මේ. ඒ නිසා ඉතින් යාට එහෙම ඉන්න නැහැ. දැන් ඉතින් මේ හොරතල් වෙවි හිටියට හෙට ඉඳන් මාමා කෙනෙක්. ඒ කොහම වුණත් පවුලේ ඉන්න එකම ගෑනු ළමයා විදිහට මට නම් කාගේවත් ආදරේ වෙනස් වෙන එකක් නැහැ. මගේ පවුලේත් මම ඉන්න එකම ගෑනු ළමයා. ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ පවුලෙත් ඉන්නේ පිරිමි ළමයිමයි. ඒ වගේම මට ඉන්න කෙනත් පුතෙක් නිසා මම හරි ආඩම්බරෙන් ඉන්නේ. අම්මයි මල්ලි එක්ක මෙහෙම සැහැල්ලුවෙන් කතා කර හිටියට මම චුට්ටක් හෙට දවස ගැන හිත යටින් හිතන ගමන් තමයි හිටියේ. ඩිලිවරි ඩේට් එකට හස්බන්ඩ් එන්න ප්ලෑන් කරලා හිටියා වුණත් මට සතියකට කලින් ඇඩ්මිට් වුණ නිසා එයාට ඒ දවස මගේ අරුණා වුණත් ළඟින් නොහිටිය එක විතරයි. එයාගේ ආදරේ හැම වෙලේම මගේ ළඟම තිබුණා. ඉතින් මේ අත්දැකීම සේලර්ස් වයිෆ්ස්ලාට විතරක් නෙවෙයි, රට ජොබ් එකක් කරන ඒ වගේම තමයි දුර රස්සාවල් කරන හස්බන්ඩ්ලා ඉන්න වයිෆ්ලාට ඇනේ. පහවදා පාන්දර 4ට 4:00 විතර මම වොෂ් කරලා ලෑස්ති වුණා අපේ චූටි බබාව අරන් එන්න. විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනින් සඳරේනු ගලන සඳරේක සිහිනයට
අන්තිම දවසේදී මම ටිකක් ඉද්දිමිලා වගේ හිටියේ. ඉතින් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ ඒ දේවල් සාමාන්‍ය දේවල්නේ. මගේ චූටි පුතා එන්න හරියටම පැය 2කට විතර මාව ලේබර් රූම් එකට එක් කරගෙන යන්න කට්ටිය එනකන් මම මේ ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ දැනෙන හැඟීම මට වචනෙන් විස්තර කරන්න බෑ. අපේ චූටි පුතා එන vlog එක චූටි පුතත් එක්කම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඒ vlog එක ගොඩාක් ආදරණීය එකක් වේවි. Thank you for watching.